සාධුරම ආර්ය මාර්ගී ගැන අසා දැනගත් පසු එය අන්‍ය අයටද කියා දීමේ දැඩි උද්‍යෝගයක් මතුවේ. ඒක හරි ඉතින් වැටුණා නම් මේක වටිනවා කියලා. ඊළඟට හල්කම්පාව කියන කෙනා ඇති වෙන දෙයක් තමයි ඒක. මෙවැනි කටයුතු කිරීමට යාමේදී විවිධාකාර බලපෑම් වලට අසුවන අයුරුකු සමාගයේ මාර්ගයේ ප්‍රමාද වෙන ආකාරයකුත් පේනවා කියලා. ඒක හරි එහෙම දේවල් තියෙනවා. දැන් මේක අපි නිතරම කියනවා දැනගත්ත ගමන් කියන්නලා යන්න එපා. සුදුස්සට විසක්. සුදුස්සයි තෝරගන්න බෑ. ඉතින් හදිසි වෙච්ච ගමන් ඔක තමයි කරන්න වැඩි. නමුත් ඕකට කැමති නැති අය ඉන්නවා. එහෙම අයට කියන්න ගියාම ඒ අය අපි හොලොප්පම් කරනවා විහිළු කරනවා. නොගැලපෙනාල කියන්න ගියාම ඒ වෙලේ හද්දලා දෙදලා යnderලා අනුට කිතුවා. උඩ ඔල්වාදේ රජකර කියවුවා විදිහට කොනවා එකක්ව ගන්න එකත් උකලා තියුණා. ඒ જાතියෙ මේ જાතියෙම කට්ටදලා කියනවා. ඒකට පිස්සුනේ මොනවද ඉදලවන්නේ. ඌ හන විදි කර ගහගෙන ඇවිදින්න. අනේ මෙහෙම මොඩි ඌ කන්නේත් නෑ බොන්නේත් නෑ වලාග. අපි වගේ කාලා විලා ඉන්නවා නම් ඒක කවන්නේ මූ මැරෙන එක නිකන් බඩ කින්දා වෙහිලා වැగిලා යන කාල කන් ටික. ඔහොම කොලොප්පම් කරනවා. විවිධාකාරයි. ගැලපෙන්නේ නැතුව යනවා. ඒක අනිත්‍යයෙන් මේ වගේ දේවල් වලදී මේ ආර්ය මාර්ගය ගැන කතා කරන්න යනකොට මේ මාර්ගයට හෝ තමන්ගේ අවබෝධය ගැන හෝ කියවුනොත් එහෙම විශාල විරිසක් ඉන්නා මේකට විරුද්ධව. ආර්ය මාර්ගයට සම්පූර්ණ විරුද්ධයි මේ මානපාක්ෂික බලවේගය. මානපාක්ෂික බලවේගය කියන්නේ විරුද්ධ වෙන්න හේතුව ලෝකේ හොඳයි කියන අය. නිවන හොඳයි කියන්නේ නැහැ. ලෝකේ නරකයි කියන අය නිවන හොඳයි කියන්නේ. ආස්වාද නරකයි ආස්වාද අප්‍රියයි කියන අය නිවන හොඳයි කියන්නේ. ආස්වාද හොඳ නැහැ. ආස්වාද භයානකයි. ආස්වාද තරම් වටිනා දෙයක් නැහැ. ලෝකෙ සුන්දරම උපරිම වස්තු ආස්වාදය කියලා හිතා ඉන්න ලෝකයා මේක පිළිගන්නවා. එහෙම කියන හැටි නිගරු කරනවා. ඒක විරුද්ධයි. තමන්ගේ භක්තියට විරුද්ධ. ඕක දින මානපාක්ෂිකයෝ බුදුදහම විරුද්ධයි කියන්නේ ඕකයි. මනවලන රූප කියන ඒවා පස්සේ යන්න එපා. ඔක භයානකයි. මනවලන රූප පස්සේ ඵලයල්ලා ඒක තමයි ආස්වාදය. ඔය දෙගොල්ලන්ගේ අදහස් එක. මානපාක්ෂිකයෝ කියන මනවලන රූප කොච්චර ආස්වාදද? ඒක අත්හරින්නේ මොන මොඩයද? මනවලන ශබ්ද පස්සේ යන්නේ කොච්චර ආස්වාදයක්ද? ඒක හොඳ නැහැ කියන්නේ මොන මොඩේද මොන හරකේද මොන නීචේද? මනවලන ගන්ධ මනවලන රස මනවලන ස්පර්ශ කොච්චර සාන්ත කොච්චර දුරද? ඒක හොඳ නැහැ කියන එක මොන තරම් මොඩේද? මොන අදමේ? උන් ඉන්නේ කොහෙද? මේ ලෝකෙ විදිහේ මේ ලෝකෙ හොඳ නැහැ කියනවා මුක් දියල්ල වටිනවද? ඔය තමයි මාන අදහස් කියන්නේ ඔන්න ඕක. ඔය අදහස් යමෙක් ළඟ තියනවාද ඒ දියල්ලෝ මාන පාක්ෂිකයෝ. ඔගේ නායකයෙක් ඇද්ද? මේ මහර නායකයෙක්. ඒ නායකයාත් එක්කලා පාක්ෂිකයෝ දිනන්තරයෙම එකතුයි. ඔය කියන්නේ උන්ට අපි ඉන්න දෙන්න වදින්නේ නැහැ. මුන් හිතියොත් එහෙම අපේ පිරිස වල තවත් ඒ දෘෂ්ටිය දානවා. ඒගොල්ලෝ හිතන්නේ ඒක දෘෂ්ටියක් කියලා. මිත්‍යා දෘෂ්ටියක් කියලා. මුලාටපත් කරනවා. අසරණ කරනවා. මේ යක විදගෙන ඉන්න මිනිස්සෙක් ඒක නැති කරනවා කාලකන්ණි ටිකක් ලැහැත්තිලා කියලා මේ අදහසින් විරුද්ධවමයි කටයුතු කරන්නේ. ඒ නිසා බැරිලා හරි එහෙම ඉන්න පිරිස ඕන තරම් අප්‍රමාණව ඉන්නවා පේන ලෝකෙත් ඉන්නවා පේන ලෝකෙත් ඉන්නවා. මේ විලාසෙ මේ අදහසක් යම් කෙනෙක් පිටකලොත් එහෙම. ඔයිට විරුද්ධව පහර ගහන්න පුළුවන් හැම පහරක්ම ගහනවා. ගහලා ඉතින් ඔහු පැත්ත දානවා ඔහුට නැවතත් ඒකෙන් ඒ දෘෂ්ටියෙන් ඉවත් කරගන්න මාන බල. ගන්න පුළුවන් හැම පියවරක් මේකට ගන්නවා විවිධ ක්‍රම වලින්. එක්ක ගැටේට දූෂ්‍ය වේද හදලා බලනවා. ඇලෙන්න හේතු වෙන දේ ගෙනත් දාලා බලනවා. මොන විදියෙන් ක්‍රමයකින් හරි ඒකෙන් නා උලාවට පස් කරනවා. ඉතින් අනිත්‍යයක ඒකට බාධාවක්. දැන් අපි හිතන්නේ බබරේකට තව බබරේ කියන්නේ අන්න බම් බලක් පිපිල. ඔයද කියනවා. අන්න නිලුම් බලක් පිපිලා තිනවා යන්න දරොම් ගන්න. ආයෙමත් අහන්න ඕනේ බබරේකට බබරේ. මේක උපමාවක්. බබර කතා කරන්නේ නැහැ ඕක. නමුත් ඒක බබරේකට කියන්න ඕනේ නැහැ බලක් පිපිච්ච එක ගැන උඩට දැනෙනවා අනිකටත් දැනෙනවා. යන්තම් සුවඳ විතරයි යන්න ඕනේ. ඒ වගේ දහම් සුවඳක් ගුණ සුවඳක් විහිදෙනවා කියනකොට මේ පොඩ්ඩ ඇති. යන්තම් කතාවක් හොඩුවාව කරන ගම සුවඳ ගියා වගේ තමයි. බබරෙක් නම් සුවඳ පස්සේ එනවා. මල පෙරාගෙන. මල දැන්නේ පාර කියන්න ඕනේ නැහැ. තව බබරෙක්. මේ ධර්මයේ ස්වභාවය මෙන්න මෙහෙම දෙයක්. ධර්ම අවබෝධයක් ලැබිච්ච කෙනෙක් හැම වෙලෙම ධර්මයේ අවශ්‍යතාවයට පත්වෙච්ච ගුණ ධර්ම ඇති කෙනෙක් ඉති හේතු වාසන ඇති කෙනෙක් හැම වෙලෙම ඉබරමින් ඉන්නේ. කොහෙද සීලවන්තයෙක් ඉන්නේ? කොහෙද ගුණවන්තයෙක් ඉන්නේ? කොහෙද ප්‍රඥාවන්තයෙක් ධර්මයේ දන්න කෙනෙක් ඉන්නේ? ධර්ම අවබෝධයක් ඇති කෙනෙක් ලෝකේ පහළ වෙනවා කොහෙද ඉන්නේ? ඇත්තට මේ කාලේ රහතන් වහන්සේ නමක්වත් ලෝකේ නැද්ද? ඒ නැහැ අනාගාමී කෙනෙක් හරි මාර්ගඵලලාභී කෙනෙක් අපි දන්නේ නැතුවද? ඒ උද්දමින් අපිට හම්බෙන්නේ බැයිද බණක් අහනවා. හරි ආසයි එහෙම කෙනෙක් නම් මේ වගේ අදහස් දෙන්න පටන් ගන්නවා. බබරු මල්සු උදලා දිනවා වගේ. මෙන්න මෙහෙම ඉන්න හැම වෙලේම කවුරු හරි යන්තම් හරි වචනයක් කියනවනේ මේ පැත්තට. අනික ඔක්කොම වෙලත්තර මොකද කිව්වේ? කොයිදී හාමුදුරුවෝ ඉන්නේ?
කවුද උපාසකනාත්ය කොහෙද ඉන්නේ එහෙම එකනේ. එයා මොකද්ද කියන බලන්න. විමර්ශනය කරනවා. මේ විමර්ශනය කරනකොට හේතුඵල න්‍යායය දකිනවා මධ්‍යස්ථව යථාර්ථ දකින්න හේතු වාසන ඥානවන්තයෝ ඉන්නවා. ඒකට වැටෙනවා මෙන්න මේක නම් හොයලා බලන්න සුදුසුයි. යන්න අපි දාවක බලලා ඉන්න. කොහොම අදහස් වෙනවා. අන්නේ වෛද්‍යයන් ඒ බලක් හරියට ඇහුණා නම් ඇහුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ මොහොතේම අර ධර්මාවබෝධය ලබා ගන්න. දහමෙස පහල වෙනවා. එයා කවදාවත් විනාශ කරන්න බෑ. දස වාර දෙනාතිය මුළු ලෝකෙක තියලා දස බිම්බලක් මාර දෙනා විදුනා කිව්වා. ඒ ලැබුව සාන්තිය ඔහුගේ විනාශ කරන්න බෑ සත්‍යය දැක. ඒ තමයි නියම ආර්ය සත්‍යයටපත් වෙච්ච ස්වභාවය. ඉතින් මෙන්න නියම ස්වභාවයක් එනවා. ඉතින් ඒ නිසා මේකට අපි ඉතර කලබල වෙලා බලහත්කාරයෙන් දෙන්න යන්න එපා. එහෙම දෙන්න ගියොත් අපි යම් දවසක අධ්‍යක්ෂකව දවලන. ඒක මටම පාඩුවක් වෙනවා නොගැලපෙනවා කියලා නතර කරනවා. නොදී ඉන්නෙත් නැහැ. සුදුසක් දැනගන්න ක්‍රම තියෙනවා. සුදුසගේ ස්වභාවය හොයන්න පුළුවන්. ඔහුගේ චර්යා පද්ධතියක් තියෙනවා. හොඳ චර්යා පද්ධතියක්. සමහරවිට යමක් කිව්වහම හොඳ දෙයක් කියනවා හරි කැමැති අහන්න. ඒක හැටියක් ඒ අයගේ. මොනවා හරි ටිකක් හොඳ දෙයක් කියනොත් ඒ හොඳට කන් දිහානවා ඒකද. පොරු කේලා පරසවතන ප්‍රලාප කියනට ඉතින් කැමති නෑ. ඒ හේතු වාසනා තියෙන එකගේ ලක්ෂණ. ඒ වගේ ධර්මානුකූල පැත්තක් ගැන කතා කරනවා නම් ප්‍රියයි ඒක අහන්න ආසයි. ඒක නැඹුරු වෙනවා. අනික් වැඩ ඔක්කොම දෙවෙනි කරන්න හිතෙනවා. අනිත් ගති ලක්ෂණ ඇති වූ ගලේ තමයි විමර්ශනයේදී පේනවා. එහෙම කෙනෙක් ආව ටිකෙන් ටික දීලා ගැරපෙනවා නම් පොඩ්ඩක් හදාගෙන තමන් බලන් කියන්නේ නැතුව පොඩ්ඩක් යකෝ මේ දරන් තියලා කියලා එක එක. එහෙමයි ඒක කරන්නේ. හැබැයි සුදුසු නම් විතර බලහත්කාරින් එහෙම අනේ මම ගමන් කැවිදින. ආයෙත් ටිකයි. ආයෙ යන්න එපා ඒක උදාර එහෙම කියන්නේ. ඒ හේතු වාසනා තියෙන උඟා එහාට ගියේ මහා ඥානයක් තියෙන මොහොග්‍රාමී ඥානයක් තියෙන කෙනෙක් කියන මොහොත හොඳට තේරුම් ගන්න පුළුවන් මොකද මොකද වෙන දෘෂ්ටියක ඉන්නේ. මේක පොල් බිල්ඩින් අල්ලගෙන හරි අදගෙන යනවා වරිනවා කියන අර ගටිකාර කියන කුඹල්කරු අනාගාමී ඵලයට පතරට ඔය උත්තරය අපි මහා බෝසතාණන් වහන්සේ ජෝතිපාල මහාන පෙරා ඉන්නකොට ඔය බුදු මහානවල බුදුපාද කියනකම් ඔය හොල් කියද්දී කෙට්කෙටින් අල්ලගෙන ඇදගෙන ගියා අන්තිමට. ඔය හේතු වාසන ඇති දන්න කෙනා නිසා. ඒ අනාගාමී ඵලයට පත්වෙච්ච මහා නුවණ තිබිච්ච කෙනෙක් නිසා තමයි ගටිකාර කියන ඒ ආරි ශ්‍රාවකයා ඒක හරියට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ අනික් අයට බෑ. ඒ තාම කලාතුරකින් සිද්ධ වෙන එහෙම උත්තරේ ලෝකේ ඉන්නවා. ඒ මහා ඥාන ශක්තිය තියලා ඉන්නවා. පුද්ගලගේ ශක්තිය දැක්කම මොහුගේ අභ්‍යන්තරේ මේ වගේ දේවල් තියෙන බව පැහැදිලිව පේනවා. ඒක මේ බාහිර දෘෂ්ටියකින් වැහිලා මේ තියෙන්නේ. කොහොම හරි මොහොත මේක දෙන්නා හරියනවා කියලා. එහෙම අදහස් ගන්න දකින්න අය ඉන්නවා. එහෙමයි කලාතුරකින් ඉන්නේ. ඉතින් ඒ ඔක්කොම සියලු බුද්ධ ශාවකින්ට එහෙම දහම් දැනගත්ත වලින් එහෙම කරන්න බෑ. ඉතින් තමන් අමාරු වෙන්න තමන්ගේ වැඩේ කරගන්න තේරුම් ගන්න පුළුවන් නම් අනුන්ට වදයක් නොවන තමන්ට කරදරයක් නොවන විදිහට සුළු හොඩුවාවක් දීලා ප්‍රමාණ කුලෝ මෙහෙ යවන්න. වැඩිපුර කලවන්න යන්න එපා අමාරු වැඩේ.